LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂිත භූගත නිවස්නය ඊයේ අත්පත් කරගත් වන්නේ මෙහිමේ 58 වන සේනාංකය විෂමඩු පිරමන්තන්කුලම් ප්‍රදේශයේදීම අද තවදුරටත් ඉදිරියට ගමන් කරමින් එම ප්‍රදේශයේ වූ LTTE ගුවන්පතය අත්පත් කරගත්තා. කිලෝමීටර් 2ක් පමණ දිගට විහිද යන ගුවන්පතේ මීටර් 400ක් පමණ තාර දමා සකස් කර තිබෙනවා. පළල මීටර් 50ක්. ගුවන්පතේ නියාමන සලකුණුද දැකගත හැකියි. ගුවන්පතේ පිහිටි ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඊයේ රාත්‍රිය පුරා දැඩි ගැටුමක හමුදාව නිරත වුණා. ගුවන්පතේ වටා පිහිටි ගණකැලෑවේ සහ ගුවන්පතේ ආරක්ෂාවට තනා ඇති ආරක්ෂක බැම්මේ සිට LTTE හමුදාවට පහර දුන්නා. මෑතක් වනතුරු මෙම ගුවන්පතය භාවිත කර ඇති බවට සාධක දැකගත හැකියි. විෂමඩු කැලෑව මැද පිහිටා ඇති බවට තොරතුරු වාර්තා වූ LTTE අවසන් ගුවන්පතය මෙය විය හැකි බවයි හමුදාව පවසන්නේ. අවසන් වරට LTTE ඔවුන්ගේ සැහැල්ලු ගුවන් යානා මගින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගුවන් හමුදාවේ රේඩාර් පද්ධතියේ එහි ගමනාන්තය දක්වා තිබුණේද මේ ප්‍රදේශයයි. යුද හමුදාව මීට පෙර සොයාගනු ලැබූ LTTE ගුවන්පතවල තිබූ පොදු ලක්ෂණ මේ ස්ථානයේද අපට දැක් ගන්නට පුළුවන්. මෙම ගුවන්පතයට LTTE සැහැල්ලු ගුවන් යානයක් ගොඩ බැස්සීමෙන් පසුව ඉතාමත්ම පහසු මෙහි සිට මේ අවට තිබෙන ඝන කැලෑවට රැගෙන යාමට හැකියි. එම වාසිය මෙම ගුවන්පතේ විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි.